වැල්ලම්පිටිය ප්‍රදේශයේ ලක්සද නිවාස සංකීර්ණයේ පිටි නිවසක රැඳී සිටියදී නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් කළ වෙඩි තැබීමකින් සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් බිය ගොස් තිබෙනවා. නාදුනන තුවක්කුකරුවන් විසින් ඔහුට වෙඩි පහරවල් 18ක් පමණ එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සිංහලයේ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු ලෙසින් පෙනී සිටි ඩෑන් ප්‍රියසාද් කටයුතු කරනු ලැබුවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද දින රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාසයක උඩමහලේදී සිදු වෙඩි තැබීමකින් ඩෑන් ප්‍රියසාද් නැමැති තැනැත්තා තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. එමෙන්ම තවත් එක් පුද්ගලයෙකු සුළු තුවාල ලබා මේ වන විට රෝහල්ගත ප්‍රතිකාර ලබමින් පවතිනවා. මේ සඳහා යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පිස්තෝලාවියකින් වෙඩි තබා ඇති බවටයි දැනට සිදු කර ඇති විමර්ශන වලින් අනාවරණය වී තිබෙන්නේ. කෙසේ වුවත් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ මගින්